Good morning සිංහලයන්න මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අන්න ඉතින් ඔය ඉන්නේ මේ මැසිරංචුවා. ඔය කට්ටිය උදේම අර බල්බ් එක ගාවට ඇවිත් හිටියා. ඉතින් මං හිතුවා ඔයාලට එයාලා ඉන්න තැනක් පෙන්වන්න ඕනේ කියලා. එයාලා ඔය ඉන්නේ මේ පරණ නලයක් තියෙනවා ඒකේ. මේ ඉතින් අපේ ගෙදරට යන දෙවට පාරක් කිව්වට දෙවට පාරක්ම නෙමෙයි. ප්‍රධාන පාරේ නම් පොඩ්ඩක් වත්ත ඇතුළට වෙන්න තමයි ගේ තියෙන්නේ. ඉතින් චුට්ටක් ඇතුළට එනවා ඔය පොඩි පාර දිගේ ගෙට. මෙන්න මේ තියෙන්නේ මගේ ඇන්තූරියම් පැල. මල් නම් පිපිලා නෑ හැබැයි. මල් පිපෙනවා අඩුයි මගේ පැලවල. ඇයි දන්නේ ඒක නම්. පොඩි පඳුරක් වගේ මල් ගහක් තියෙනවා. ඒක වටේට තමයි මම ඔය ඇන්තූරියම් පැල ටික තියලා තියෙන්නේ. පොඩි මල් වර්ග ටිකක් ඉතින් හදලා තියෙනවා. ගොඩාක් මල් නෑ. මෙන්න තව මල් පැලයක්. ඒකෙත් මල් පිපිලා තියෙනවා. මම ඉතින් තාම මේ ගෙදරට ඇවිල්ලා එච්චර කල් නෑනේ. තාම ඉතින් මල් හදාගෙන යන ගමන්. මං හරි ආසයි ඉතින් ගාඩන් එකක් ලස්සනට හදාගන්න. බලමුකෝ ඉස්සරහට. අන්න ඔතන තියෙන්නේ දේසමන් පැලයක්. ඕකේ මල් මාරම සුවඳයි මෙන්න මේ මල්. ඕකේ යන්නේ වැලක්. මං ඉතින් වැල යන්න වටේට කණුවතරකුත් හිටවලා තියෙන්නේ. මැස්ස වගේ ගහලා ලස්සනට එතකොට පැල හදාගන්න පුළුවන් වෙයිනේ. ඉතින් බලමුකෝ මං මල් පැලේ ලොකු වෙච්චාම වලට පෙන්නන්න. තව මල් පැල වගේක් තියෙනවා. ඔක්කොම නම් මම වීඩියෝ කරේ නෑ. ඉතින් ටික පෙන්නන්නම්. මෙන්න මේක මේ ගහක් වටේට මේ පඳුරු ටික හිටවලා තියෙන්නේ මම. අතන කොමාරිකා පඳුරක් තියෙනවා. ටයර් එක හදලා ඔය. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එපා ඉතින්. නිකන් විසික් කරන එකනේ. කීයෙන්ද ඉතින් මම අන්න ඉතින් මේක ගේ ඇතුළ ඔක්කොම නම් දැන් පෙන්නන්න. ඉතින් පස්සේ වෙලාවක අපි බලමු. දැන් ඉතින් මම යන්න හදන්නේ පොඩි වැඩකට. මම යන්නේ දැන් වත්තට. යන්නේ දර ටිකක් හොයාගෙන එන්න. දර කිව්වට දරම නෙමෙයි. පොල් පිටි හනුසු ටිකක් එහෙම අරන් යන්නේ. මේ දවස්වල ඉතින් දර ඕනේ නෑ. පොල් පිටි හොඳටම වේලා තියෙන්නේ මාර අවසරක් මෙහෙට වැටෙන්නේ. ඉතින් ඒ හින්දා හොඳට ලිපවුලා ගත්ත හැකි පොල් පිටි එහෙම දාපුවාම. ඉතින් මම දැන් දර ටික නම් එකතු කරගත්තා. දැන් අපි යම්කෝ අපහු. දැන් මට තියෙනවා තවත් පොඩි වැඩක් කරගන්න අය. උදේ හස්බන්ඩ් පොල් ටිකක් කඩලා දීලා ගියා. ඉතින් මට දැන් ඒ පොල් ටික ලෙලි ගහලා තියාගත්තොත් ලේසි වැඩේ. ඒ නිසා මම දැන් පොල් ටික ලෙලි ගහ ගන්න තමයි හදන්නේ. අන්න ඉතින් මම පොල් ලෙලි ගහනවා. පිටිපස්සෙන් පේන්නේ අපේ ගෙදර. ඔය කුස්සියේ පෝරණේ උඩ තමයි වතුර ටැංකිය තියලා තියෙන්නේ. අන්න ඉතින් මම පොල් ගෙඩි 5ක් මෙල්ල ගහගත්තා. දැන් මේ පොල් ලෙලි ටිකක් අස් කරලා තියලා මෙතන පොඩ්ඩක් පොල්ලුල ගාවත් මම අස් කරගන්න ඕනේ. ඉතින් පොල් ලෙලි ටික පොල් ලෙලි ගොඩෙන්ම දැම්මා. මෙන්න මෙතන අඹ ගහක් තියෙනවා ලොකු. ඕකේ කොළ වැටෙනවා. ඉතින් මෙතන නිතරම හැඩි වෙනවා. ඒක නිසා එතන ටිකක් අතු කාලා දාගෙන ඊට පස්සේ ඉතින් එතකොට මගේ අද වැඩ ගොඩක් ඉවරයි. ඊට පස්සේ වොෂ් එකක් දාගන්න තමයි තියෙන්නේ. ඉතින් මම අස් කරගත්තා එතන. දැන් ඔන්න මම වොෂ් එකක් දාගෙන ආවා.
ඇවිල්ලා දැන් නම් හොඳටම බඩගිනි. උදේ නම් ගොඩක් වැඩ කරා. දැන් ඉතින් හොඳට බඩ පිරෙන්න කන්න ඕනේ. ඉතින් මම බතුත් කන ගමන් තමා දැන් කාලා ඉවර වෙලා මං හැමදාම වගේ ඉතින් ඔය විදිහට මගේ වැඩ ටික ඉවර කරලා පටන් ගන්න වැඩක් තියෙනවා. ඒ තමයි මෙන්න මේක. මං ගෙදර පහන් තිර හදනවා. ඉතින් ඔන්න ඔහොම රෙදි පටි කපාගෙන ඊට පස්සේ පහන් තිර හදනවා. මේක ගැන විස්තර වලට දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න, මම විස්තර වලට කියන්නම්. ඔයාලටත් කැමති කෙනෙක්ට පුළුවන් මේක කරන්න. ඇත්තටම අමාරු වැඩකුත් නෙමෙයි. එහෙනම් අදට ගිහින් එන්න. බුදු සරණයි.